ආයිබෝන් කියලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. මම පොඩක් උයන්න ලෑස්ති බලමු උයා ගන්න ආකාරය. මම දැන් ලුණු ටික සුද්ධ කරනවා. ලුණු ටික සුද්ධ කරලා මේ මස් කිලෝ භාගයක් ග්‍රෑම් 500ක් ග්‍රෑම් 500ට ලුණු ගෙඩි 3යි සුදු ලුණු ගෙඩියක් තක්කාලි පොඩි ගෙඩියක් මිරිස් කරල් 3ක් අමිරිස් කරල් 3ක් ඒ විදිහට තමා පිළිවෙල කරගන්න. මස් කිලෝ භාගයට ලොකු ලුණු ගෙඩි 3ක් ගන්නවා. දෙක අතර කපා ගන්නේ. සුදු ලුණු ගෙඩියයි අමෙගුරු කෑල්ලක් ඇඟිලි පුරු 3ක් සමාන පිළිවෙල කරගන්නේ. ලුණුයි අමෙගුරුයි මම වංගිරි දාලා කොටා ගන්න තමයි හිතන් එන්නේ. බලමු සුදු ලුණු ගෙඩිය සුද්ධ කරලා ඒවා ඉවර වුණාන් පස්සේ දැන් මම මේක සුද්ධ කරගන්නවා. මේ අමුයිගුරු එක මේ විදිහට මේ කැල්ල එම්බිනි මම මේක දාන්නේ මස් වලට විතරයි. මස් වලට මම මේක කොටලා ගන්නෙ වංගෙඩියෙන්. ගොඩක් ගෙවල් වල තියෙනවා මේ අඹරනේ මිරිස් ගාන නේද? මේක මැෂින් කරන්න ඕනේ නැහැ. වංගෙඩියෙන් කොටලා ගන්න එක හරි රසයි නේ. අඹරලා ගන්න එක මිරිස් ගලේ අඹරලා ගන්න එකත් වංගෙඩිය කොටලා ගන්න එක. ඒක වෙනම රසක් එනවා අර මැෂින් කරනවට වැඩිය. බ්ලෙන්ඩර් කරනවට වැඩිය ගොඩක් වෙනස්. ඒක රසකුත් තියෙනවා. මම අමු මිරිස් කරල් 3යි මේකට දාන්නේ. මොකද මස්කේ ග්‍රෑම් 500 නේ. ඒක නිසා මිරිස් කරල් 3යි දාන්නේ. මේ තියෙන ප්‍රශ්නත් එක්ක මැද පෙරදිගන්නේ නේද? කරපිංජා හම්බෙන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේකට ඒවනම් දාන්න වෙන්නේ නැහැ. මොකද නෑනේ. සුදුණු ගෙඩිය එම්බිටින් මම මේකට දාන. හැබැයි මම ගොඩාක් කොටන්නේ නැහැ. ඒක සාමාන්‍ය විදිහට තමයි කොටලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම සුදුණු ගෙඩිය මේ සුද්ධ කරන ගමන් බලමු අපි මේ කොහොමද මේ හදනාගෙන මේ විදිහටම හදාගන්න. හරිම රස කෑමක්. ගොඩාක් මම මිරිස් දාන්නේ නැත්තේමත් නෑ. ඒකට හරි රස කෑමක් මස් තමයි. ඒක වෙනත් විදිහකට මම හදන්නේ. බලමු කොහොමද කියලා මේක. හොඳේ. මේ මම සුදුණු සුද්ධ කරන්නේ තාම. සුදුන්ට සුද්ධ කරලා ඉවරලා මම වංගෙඩියෙන් කොටා ගන්නවා මේක. වංගෙඩියෙන් කොටාගෙන මේක මම වෙන විදිහකට තමයි කරගන්න බලාපොරොත්තු වෙන්නේ. සුදුන් ටික තාම මම සුද්ධ කරලා ඉවර නැහැ. ඉතින් තාම සුද්ධ කරගන්නවා. මම දැන් ලෑස්ති මොනවද දන්නවද? ඔයාලා දන්නවනේ මොනවද මේ රාබු. මේ රාබු ගෙඩිය මම සුද්ධ කරගන්නවා. රාබු අර සුද්ධ කරලා ඉවරයි. දැන් මම රාබු සුද්ධ කරගන්නවා. පොත් අරගන්නවා රාබු වල. රාබු මං ගත්තා ගෙඩි දෙකක්. ඒකත් වෙනම මම සුද්ධ කරලා තියාගන්නවා. මස් වලට ඒ ලුණු ඒවත් මම සුද්ධ කරලා තියාගත්තා දැන්. ලොකු රාබු ගෙඩි දෙකක්. ඒ දෙකත් ඇති. ඉතින් ග්‍රෑම් 500ක් ග්‍රෑම් 400ක් වගේ තියෙනවා. රාබු ගෙඩි දෙක. මම හැබැයි බොරු කියන්න ඕනේ නැනේ. මේ මැද පෙරදිගේ පළවෙනි වතාවට තමයි මම මේක හදන්නේ. කියන්නේ දැන් එළවලු අඩුයිනේ මේ ප්‍රශ්නත් එක්ක නේ. මේක රසට ගන්න පුළුවන්. මොනවත් රසට ගන්න පුළුවන් මේක. වතුර දාන්න නැතුව තමයි උයන්න බලාපොරොත්තු වෙන්නේ. මේ රාබු වල දෙක මම අර දික්කල් අලක් තියෙනවා නේ. රාබු දැන් ගොඩක් දිග ඒවා තියෙනවා නේද? මේක වෙනම රසක්. අර රාබු ටික 아무තු එනවනේ. රාබු ඒ ගඳ වෙනයිනේ. එහෙම නෑ මේක. මේක වෙනස්. මේ රාබු වල දෙක. පොඩ වෙනස්. මම මේ දෙකත් සුද්ධ කරගත්තා දැන්. සුද්ධ කරලා මම ලුණු ඒ ටික ඔක්කොම මම දැන්
හොදා ගන්නවා. මේ මස් ටික මං කිව්වේ මස් ග්‍රෑම් 500යි. දැන් මේ වංගිරේ දාගන්නවම ලුණු හැඳි එකමාරක්. දෙන්නද නැත්තම් මේ සුදු ලුණු 20 වෙනවා. මේ අමුගුරු කෑල්ලත් මම මෙහෙම කපලා වංගෙඩියට දාගන්නවා. සුදු ලුණුට මම වංගෙඩියට දාලා මේ විදිහට සුදුන්ගේ ටික මම ඒ පිටිම දාගන්නවා. මොකද ලුණු දැම්ම නිසා එන්නේ නැහැ. මම මේක තලා ගන්නවා. ගුඩු තලන්නේ නැහැ. මේක සාමාන්‍ය විදිහට මම මේක තලා ගන්නවා. මම මේක තලලා ඉවරයි. මම දික් අතට ලුණු ටික කපා ගන්නවා. මේ විදිහට දික් අතට කපා ගන්නේ මම මස් ටිකට. හරි? මේ විදිහට මම කපා ගන්නවා. මස් ටික පිළිවෙලක් කරගන්න. මේ විදිහට මම කපා ගන්නවා. දික් අතට චූටියට නෙමෙයි ලොකුවට. කැමැති විදිහකට තමුන් කැමැති විදිහකට ලුණු වැඩි වෙන තමයි රසයි මස් ටික. අර කියන්නේ ඉස්ම ගතිය වැඩි. කියන්නේ ඒක ලුණු හැබැයි හොඳට තැම්බෙන්න ඕන. ලුණු තැම්බෙන්න ඕන. ලුණු කොහමත් තැම්බුණාම තමයි ගොඩ ඒක පේන්නේ නැති වෙන්නම තැම්බෙන්න ඕන. ලුණු දැම්මද කියලා පේන්නේ නැති වෙන්න තම්බා ගන්න ඕන. කොහමත් මේක මේම තැම්බෙනකොට එහෙම වෙනවා. ටිකක් කරලා තැම්බුණා මේම ලුණු තැම්බෙනවා. ඒ විදිහට මේ ලුණු ගෙඩි ටික මේ විදිහට මම කපා ගත්තා. ටික මේ ලුණු මේ ඊළඟට මම අම්මිරිස් මේ විදිහට කරගන්න කපාගන්නේ මස් වලට. මේ විදිහට මම දික් අතට කපලා ගන්නවා. අයින් කරන්නේ ඒ විදිහට දික් අතට මෙහෙම කරලා මම කපා ගන්නවා. දැන් මම මේ ප්‍රෙෂර් කුකර් එක මම දැන් තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටිකක් මම දාගන්නවා මේ විදිහට. මේ විදිහට මම තෙල් ටික දාගන්නවා. ගොඩාකුත් නෙමෙයි තෙල් සාමාන්‍යයෙන්. තෙල් ටික රත් වෙනකොට මම දාගන්නවා මේකට. අබ ටිකක් දාගන්නවා. එතනින් පස්සේ මම දාගන්නවා උළුහල් ටිකක්. අබයි උළුහලුයි ටිකක් මම මේකට දාගත්තා. ගොඩ කර වෙන්න තියාගන්න නෑ. මොකද මේ කුකරේ ගොඩක් කරලා තියෙන්න ඕනේ නෑ. ඒක පිළිවෙලක් වෙනවා ටක් ගාලා. ඊට පස්සේ මම මේකට දාගන්නවා කුරුඳුයි එනසලුයි. මුදුපොතු කෑල් දෙකයි එනසල් 3යි. එහෙම දාගත්තා. මේක රන්වන් පාට වෙනකන් තිබිලා කුරුඳුපොතු කෑල්. දැන් තමයි දැම්මේ. එතනින් පස්සේ මේ ටික රන්වන් පාට වෙනකම් මම මේවා කරගන්නවා. එතනින් පස්සේ මම මේකට දානවා. එකතු කරගන්නවා. සුදු ලුණු ටිකයි අමුයි ගුරුයි කොටාගත්තේ වංගෙඩි. ඒක මම මේකට එකතු කරගත්තා. මේ තෙල් වලට මම මේක එකතු කරගත්තා. දැන් මේක සාමාන්‍යයෙන් පාට වෙනකන් තෙලේ මම තියාගන්නවා. සුදු ලුණු ටික මම මේ තෙලේ තියාගන්නවා. ගොඩක් ගින්දර වැඩි කරන්නේ නැහැ. මම මේ ටික මේ විදිහට කරගන්නවා. ගින්දර වැඩි කරගන්නේ මේ විදිහට. මේ ටිකේ පාට ගොඩක් එන්න ඉස්සර මම ඉතුරු ඒවත් මේකට එකතු කරගන්නවා හිමීට. සාමාන්‍ය විනාඩියක් වගේ මම මේක තියාගන්නවා තෙලේ. ඉතින් පස්සේ මම මේකට දාගන්නවා. ඉතින් පස්සේ මම මේකට එකතු කරගන්නවා
මේකට මම එකතු කරගත්තා මොනවද? මිරිස් හැඳි එකමාරක් මම මේකට එකතු කරගත්තා. හොඳේ. මේකට දැන් මම මිරිස් හැඳි එකමාරක්. එතනින් අමු 3-5. බෙදපු නැති 3-5. බෙදපු නැති 3-5 මම එක හැන්දයි දැම්මේ. මිරිස් හැඳි එකමාරයි බෙදපු නැති 3-5 එක හැන්දයි. මේකට කහත් මම මිශ්‍ර කරගත්තා. කහ ටිකකුත් දැම්මා. මේ විදිහට හොඳට මේක කවලම් කරගන්න ඕන. හොඳට කවලම් කරගන්න ඕන. මේක පාට වෙනවනේ දැන්. මේකට මම එකතු කරගන්නවා දැන්. අර දික් අතට කපා ගත්තනේ. ලුණු ටික ඒ ටික. අම්මිරිස් කරල් 3. මේ විදිහට මම අර එකතු කරගත්තනේ. ඒ විදිහට ඔන්න දැම්මා. හොඳේ. මේක ගොඩක් කවලම් කරගන්න වෙන්නේ නැහැ. මම ගොඩක් මේක මම තෙලේ තියන්නේ තක්කාලි එක ගෙඩියක් පොඩි ගෙඩියක්. හොඳේ. එකක් දික් අතට කවල තිබ්බේ මම මොන්න මස් ටික දාගත්තා මේකට. කපල තිබ්බ මස් ටිකක් දාගත්තා. මේක දැන් මම මේ විදිහට කවලම් කරගන්නවා. මේ විදිහට කවලම් කරගෙන මේකට උවමනා කරන ටික ඔක්කොම මම දාලා තියෙන්නේ. ලුණු අමුංගුරුත් එක්ක මම කොටලා දැම්මනේ මේ වෙලාවේ. හැමදේම මම මේකට දාලා තියෙන්නේ. මම මේකට බාගෙට තැම්මේ තමයි බෙදපු කුඩු දාන්නේ දැම්ම දාන්නේ. මේකට ටත්තනම් පස්සේ මම මේකට එකතු කරගන්නවා උණු වතුර. ඇල්ල වතුරේම නෙමෙයි උණු වතුර. මොකද මස් රත් වෙලානේ දැන් තියෙන්නේ නේද? මේකට දැම්මේ මම උණු වතුර. දැන් මේ උණු වතුර දාලා මේ ගාණ්ඩ දාලා තියෙන වතුර. ඉතින් පස්සේ මම මේක වහ ගන්නවා. මේ විදිහට වහලා මේක මම තැම්බෙන්න දෙන මගේ වෙනත් වැඩක් මම කරගන්නවා. මම දැන් මේ රාබු වලේ දික් අතර කපා ගන්න චූටට ලියා ගන්නවා. දික් අතට. හරි ලස්සන දික් අතට චූටට ලියා ගන්න පුළුවන් මේක. රාබු කිලෝ 5ක් වුණත් මෙහෙම දික් අතර තමයි හරි රස මේ පෙති ලොකුවට නැතුව. තේනද? මේ විදිහට මම මේක දික් අතර මේ විදිහට මම ලියා ගන්නවා. මේ රසයි. මේ විදිහට මම දික් අතර ළඟින් ලියා ගන්නවා. දික් අතට. ඕනම කිලෝ ගණක් වුණත් චවන මේ දික් අතර තමයි මේක රස අර පෙත්ත ලොකුවට වැඩි මේ විදිහට තමයි මේක රසට එන්නේ. බලන්න හදන මේ විදිහට අපේ ගුවනියන් මැද පෙරදිග ඉන්නවා ඉක්මනට හදා ගන්න පුළුවන් මේක. හරි ඉක්මනට හදා ගන්න පුළුවන් කිරිම ඕන කියලා දෙයක් නෑ. තක්කාලි 3 පානල තෙරල දාලා වතුර දාන්න නැතුව වහලා තිබුණා ගින්දර අඩු කරලා මේක හරි රස කෑමක්. හරිම ගුණත් කෑමක්. මේ විදිහට කරගන්න පුළුවන් ඉතින්. අපි ඕනම ගුවනියෙකුට ඉක්මනට කරගන්න පුළුවන් ආහාරයක්. මොනවද මේ රාබු සමහරක් කන්න කැමති නැති අය ඉතින් ඒනට හරිම ගුණයි මේක නේ. මේ රාබු. මේ විදිහට මම දික් අතර මේක වතුර අර දිග රාබු වල තියෙන වතුර ගතියනේ. මේක ටිකක් වේලුම්. කියන්නේ වතුර ගතියක් දැනෙන්නේ නැහැ තියනවා කියලා මේකේ. හයියයි. අර දිග රාබු වලේ වගේ නෙවෙයි මේක ටිකක් වෙනස්. කියන්නේ මේ වතුර ගතියක් දැනෙන්නේ නැහැ. අර අලත් කපනකොට අපිට නිකන් වතුර ගතියක් එනවනේ. මේකේ නෑ. මේකේ වේලුම. වේලිච්ච ගතියක් තමයි තියෙන්නේ. මම මේ අල දෙකම දික් අතර තමයි කපා ගන්න. මේ විදිහට දික් අතර තමයි ලියා ගන්න. ඉතින් ළඟින් දික් අතර කපා ගන්නවා. ඉස්සෙල් පෙති කපා ගන්නවා. ඊට පස්සේ දික් අතර. මේ විදිහට දික් අතර මම ලියා ගන්නවා මේක. තමන් කැමති විදියකට ඒ වුණාට මම කියන්නේ මෙහෙම දික් අතර හරි රසයි කියලා. ඒ 3-5 හොඳට අහනවානේ. අර පෙත්ත ලොක්කොට වැඩි මේක ළඟින් ලියාගත්තාම නේ
ඒ විදිහට හරි රසයි. ඒක රස කෑමක්. ඉතින් බලන්න හදලා. බලන්න මේ තව එක් කාලේ මන් ලියාවද තව අනිත් අලේ ලොකුයි යාලා දෙකමනේ. මේ විදිහට මම පෙති ඉස්සලා කපා ගන්නවා. ඉතින් පස්සේ දික් අතට ලියා ගන්නවා. මේ විදිහට ඉස්සලා පෙති කපා ගන්නවා. චූටි වෙඩ පෙති මහතර නෙමෙයි. චූටි වෙඩ පෙති. ඊට පස්සේ ළඟින් ඒක දික් අතට ලියා ගන්නවා. මේ විදිහට දික් අතට ලියා ගන්නවා. ළඟින්. හරි රසවත් කෑමක්. ඉතින් හදලා බලන්න. ගොඩක් වෙලා යන්නේ මේක. ඉක්මනට හදා ගන්න පුළුවන් කෑමක්. උත්සාහ කරන්න. අමාරු දෙයක් නෙමෙයි. උත්සාහ කරන්න කියන්නේ මොකෝ? ඉක්මනට හදා ගන්න පුළුවන් අපේ ගෘහිණියන්ට කෑමක්. ඒක නිසා. يعني ඉක්මනට හදා ගන්න පුළුවන්. මේක හදාගත්තා කිරි චුට්ටක් දැම්මා. කරෝල චුට්ටක් බෙදගත්තා කන්න පුළුවන්. එහෙම ඉක්මනට හදා ගන්න පුළුවන් කෑම වත්තේරු තමයි මයි ළඟ තියෙන්නේ. මොකද මම ඉක්මනට වැඩැල්ල ඇවිදින් එහෙම තමයි හදාගන්නේ. ඉක්මනට හදාගන්න පුළුවන් හැමදේම ඉක්මනට කරගන්න පුළුවන්. පැය ගණන් යන්නේ නැති ඒවා. හදාගන්න පුළුවන් අපට ඉක්මනට. රසත් ඒ වගේම එනවා. මම කියන්නේ මේක මේම දික් අතර කපලා රසයි කියලා කියන්නේ 3-5 හොඳට අහනවා ඒකට. මේ විදියට ළඟින් ලියා ගන්නවා දික් අතර. අනික ලස්සනයි නේක දික් අතරට නේ. දික් අතර හරිය ලස්සනට තියෙනවා ඒ ටික කපා ගත්තාම එහෙම. ඒ විදියට මේ හරි හොඳයි. මේක ගුණයකුත් තියෙනවනේ අපිට. මේ විදියට ළඟින් ලියා ගන්න. ලොකුට කපලා දාගන්න එපා. දික් අතර විදියට ලුණු එහෙම ගොඩක් දාන්නේ නැහැ මේකට. මොකද එළවලු නිසා ගොඩක් ලුණු දාන්නේ නෑ. ලුණු එකතු කරගන්න එපා ගොඩක් මේකට. එළවලු වල ලුණු ගොඩක් එකතු කරගන්නේ නෑ. මේ විදියට මම මේක තාම ලියා ගන්නෝනේ. ඉරි දෙකක් නිසා මේක මේ විදියට මම ලියා ගන්නවා. හිමින්ද ලියාගෙන ඉතින් කැමැති විදියකට කරගන්න පුළුවන්. ඔයාලා කැමැති විදියකට මේක හදාගන්න පුළුවන් ඉතින්. වෙනසක් නෑ ඉතින්. ඕන විදියකට හදාගන්න පුළුවන්. ඔය විදියට අපි කපා ගමු. තාම ඉවර නෑ මේක. කපා ගන්නවා මම තාම. දැන් මම මේ ටික කපලා ඉවරයි. මේක හරි වේලුම. වතුර ගතියක් මේකේ නෑ. වෙලුම් ගතිය. මම මේ ලුණු කොටසයි දාන්නේ. ගොඩක් දාන්නේ නෑ මම මේකට ලුණු. මේ විදිහට තමයි මම මේක කපා ගන්නෙ. මම මේකට එකතු කරගන්නවා. ගොඩක් ලුණු දාන්නේ නෑ මම. මේ ටිකට 3-5 චුට්ට දැම්මේ. කොහොම එකතු කරලා දැන් කහ චුට්ටක් දැම්මේ අන්තිමට මම. මේ ටික ඔක්කොටම මේ විදිහට මිශ්‍ර කරගන්න ඕන. තෙලට දාන්න. 3-5 ටික එහෙම හැමදේම චුට්ටක් දාලා ගුඩ දාන්න. ටිකයි දාන්න එළවලු නිසා. ලුණු එක හැන්දයි. මම මේ ටික කවලම් කරගන්නවා හොඳට. පොල් වගේ මේ ගොඩක් සුදුයි මේක. මේ විදිහට මම මේක දික් අතර කපලා මේකට වතුර නෑ ගතියක්. මේක වේලුම තමයි පේන්න තියෙන්නේ. හිතට දැනෙන්නේ මේක වේලුම් ගතිය. අපිට ලියනකොට තේරෙනවා නේද? මම මේ ටික මේ විදිහට කවලම් කරගත්තා. තක්කාලි ගොඩක් දාන්නේ නෑ හොඳේ. තක්කාලි භාගයයි. තක්කාලි භාගයයි දාන්නේ. මම මේකට තෙල් සල්පයක් එකතු කරගත්තා. මේකට අබ චුට්ටක් දැම්මා. මම මේ උළුවල්ම කන්න කැමති. උළුවල් අනිවාර්යයෙන්ම මේකට චුට්ටක් එකතු කරගත්තම බැදපු උළුවල් මම එකතු කරගත්තේ. මම හැම එළවලුවක් මාසකටම මම උළුවල් අනිවාර්යයි. මම කැමති ඒක. ඔයාලා කැමති විදියකට කරගන්න පුළුවන්. මම කැමති විදියට මම මේ කරන්නේ. ඔයාලා කැමති විදියට උළුවල් කන්න නැත්නම් අබ විතරක් දාගන්න පුළුවන්. ඒක වෙනසක් නැහැ. උළුවල් හරි ගුණයි මනුස්ස. ඒක තමයි මම කියන්න තියෙන එකම දේ. හරි හොඳයි. මම මේ ලුණු චුට්ටයි මම දැම්මේ. මේ විදියට ලුණු චුට්ටක් දාලා මේක මම මේ විදියට තෙම්පාදු කරගන්නවා. ගොඩක් නෙමෙයි ලුණු. හරිම පොඩ්ඩයි. තෙලුත් ගොඩක් නෙමෙයි. හරිම පොඩ්ඩයි.
ඔය විදිහට මම මේක සාමාන්‍යයෙන් මම පාට වෙන්න මම තියාගන්නවා තෙලේ. සාමාන්‍යයෙන් ගොඩ පාට වෙනකන් තියාගන්නේ නැහැ මේක මම. සාමාන්‍ය විදිහ නිකන් තියාගන්නවා තෙලේ. ගොඩක් වෙනකම් තියාගන්නේ නැහැ මම. මේක තාම තෙලේ තැම්බෙනවා. තෙල් ගොඩක් එකතු කරගන්න එපා හොඳේ. දැන් මම මේ ගෝවා ටික මේ රාබු ටික දැම්මා මම මේකට. මම මේකට වතුර එකතු කරගන්නේ නැහැ චුට්ටක්වත්. ඔය ලියපු විදිහට තමයි ඔය විදිහට මම දැම්මි තැම්බෙන්න. මම මේක හොඳට කවලම් කරගෙන ගින්දර අඩු කරලා මේ විදිහට මම මේක වැහුවා. එතනම කියලා මම තව වෙන වැඩක් කරගන්නවා. මේ මස් ටික තැම්බෙනවා. තාම. ඒක තැම්බෙනවා. ගින්දර ගොඩ වැඩි කරලා නැහැ. ඒක සාමාන්‍ය ගින්දර විදිහට ඒක තැම්බෙනවා. ඒක දැන් නම් තැම්බෙලා ඉවරයි. වතුර ගොඩක් දැම්මෙන්නේ නැහැ නේ මම. ඒක තැම්බෙලා ඉවරයි. මේ මහදුරු කොළ ටිකක් තමයි මම එකතු කරගත්තේ. මහදුරු කොළ ටිකක් තමයි මම පොඩිවට ලියලා එකතු කරගත්තේ. මේ විදිහට ඒ කොළ ටිකක් දාලා එකතු කරගත්තා. ඒකල මම මේක ආයි වහනවා. ආයි වහලම මම ගින්දර මේක අඩු කරලා තියෙන ගින්දර වහලා තියෙන්නේ. ගින්දර නෑ. ඒ කොළ ටික දාලා මම මේක මේ විදිහට වහගත්තා. මෙන්න අර රාබු ටික. තාම තෙලේ තැම්බෙනවා. මම වතුර දැම්මේ නෑ. තෙල් විතරයි ඔය විදිහට ඒක තැම්බෙනවා. වතුර දාන්න නැතුව තමයි මේක තැම්බෙන්නේ. මේ විදිහට මේක තැම්බෙනවා. ගින්දර අඩු කරලා ආයෙත් මම වහගත්තා මේක. දැන් මම මේකට චූට්ටක් මිටි කිරි දාලා අර සුදුරු මහදුරු කොළ ටිකකුත් දාලා මේකට පොල් කිරි චුට්ටයි දැම්මේ. ගොඩාක් මේක තැම්බෙන්න මම තියන්නෙත් නෑ මේ රාබෝ. ගොඩාක් තැම්බෙන්න දිලවලු ගොඩාක් තැම්බෙන්න ඕනේ නෑ. මේ විදිහට චුට්ටක් මේවා කළා මම මේක තැම්බෙලා ඉවරයි. මම දැම්මා බතට වතුර තියන්න හැටි දැබ්බා. එනසලට එකයි දැම්මේ. එනසල් මම මේකට ලුණු එකතු කරන්නේ නෑ. වතුර විතරයි. වතුර රත් වුණාම තමයි මම හාල් ටික දාන්නේ. රයිස් කුකර් එකේ මම බත් හදන්නේ. මොකද කැකුළු හාල් වැඩියෙන් කැවෙන නිසා මම වතුර ටික පෙරා ගන්න මේකේ තියාගන්නේ. වතුර ටික උතරනකම් මම තව වෙන වැඩක් කරගන්නවා. වතුර ටික උතරනකම් මම තව වැඩක් කරගන්නවා මෙතන. මම මෙතනින් තව වැඩක් කරගන්නවා. මෙතන මම සම්බෝලයක් හදන්න ලෑස්ති. ලුණු මම මේ විදිහට චූටියට කපා ගන්නවා. චූටියට කපා ගන්න මේක. ලුණු ගොඩක් දාන්න කොටසයි. ගොඩක් දාන්න මේක මේ විදිහට චූටියට මම ලියා ගන්නවා. මේක සම්බෝලයක් මම හදන්නේ. මේ විදිහට චූටියට ලියා ගන්නවා. ඒක මම මේ පොල් ටික උඩට දැම්මා. මේකේ පොල් තියෙන්නේ. මම මිරිස් කලර් දෙකක් මේ විදිහට ලියා ගන්නවා. මේ විදිහට චූටියට මම ලියා ගන්නවා. මිරිස් කලර් දෙක මේ විදිහට චූටියට මම ලියා ගන්නවා. දෙකයි මේ විදිහට. එතනින් පස්සේ මම මේක කවලම් කරගන්නවා. කියලා මම මේ කොළ වීඩියෝ එක මම ඉතින් අමතක වෙලා ඔෆ් වෙලා. ඒ නිසා මේ කොළ ටික ලියන්නේ මැල්ලමක් හදන්න. මේ මොනවද කොළ? කොත්තමල්ලි කොළ. කොත්තමල්ලි කොළ තමයි මම මේ ලියන්නේ. මේ විදිහට චූටියට කොත්තමල්ලි කොළ. චූටියට මේ විදිහට මම ලියා ගන්නවා. පරිම චූටියට පොඩි කරගන්න නැතුව හොදලා තියලා පොඩි කරගන්න නැතුව මෙහෙම චූටියට ලියා ගන්නවා. ඕනද කොත්තමල්ලි කොළ. හොඳේ. මන්ද පෙරදිගින් අයත් අපේ ලංකාවේ කොත්තමල්ලි කොළ තියෙනවානේ. මුකුණු නැන්නේ කොට කොළ නැති වෙලාවල් අප්‍රමාණයිනේ. එතකොට මේක හරි සුවඳයි. යෝක කොළ වගේ සුවඳට මැල්ලුම හදා ගන්න පුළුවන්. හැබැයි මේ විදියට කරගන්න ඕනේ මේ මැල්ලුම.
හරි රසයි මේක. බලමු අපි මේක හදාගන්නේ කොහොමද කියලා. හොඳේ. මේ විදිහටම කරගන්නත් ඕන. හොඳ මේක හොදලා වතුර පෙරෙන්න මන් තියලා තිබුණා. හොදලා. දැන් වතුර ගතියක් මොනවත් නැහැ. මේක මම මේ විදිහට චූටියට ලියා ගන්නවා. මේ විදිහට චූටියට මම ලියා ගන්නවා. මේ ටික මම ලියාගෙන ඉවරලා මේ විදිහට මම කරගන්නේ මේකට චූටි හැන්දකින් තමන්ට අතිමුත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න නැහැ. ප්‍රශ්නයක් කරගන්නද මේ චූටි හැන්දෙන් මම මේ ටික හොඳට කවලම් කරගන්නවා. මේකට හොඳ පොල් සම්බලයක් මම හදලා තියෙන්නේ. ලුණුයි අම්මිරිසුයි. මම හොඳට ඒක සම්බලේ හදලා තිබුණේ. මේ සම්බලේට මම මේක මේ එකතු කරගන්නවා. සම්බලේට මම මේ කොළ ටික මෙහෙම හොඳට එකතු කරගත්තා. මේ විදියට ඉස් ගොඩක් දාන්න නැහැ. හොඳේ. ලුණුත් ඇති වෙන ප්‍රමාණය මම දාලා තියෙන්නේ. මේ විදියට මම හොඳට මේක කවලම් කරගන්නවා. හොඳට කවලම් කරගන්නවා. අතින් එනොත් ඒක පොඩි වෙනවනේ. අපි මෙහෙම කරගන්න ගොඩක් හොඳයි. මොනවත් වෙන්නේ නැහැ කොලේට. මේ විදියට. ඒකෙත් වතුර ගතියක් නැහැ. වතුර මම මේ අයින් වෙන්න දාලා තිබුණේ පැත්තකින්. බත මගේ ඉදෙනවා තාම. මේ තාම ඉදෙනවා බත. තාම ඉවර නෑ. ඉදෙනවා තාම. මේක තාම ඉදෙනවා. ඒක ඉදෙන ගමන් මම මේ තව වැඩක් කරගන්නේ. හොඳේ බත ඉදෙන ගමන්. එක දිගටම ඒක නැතුව මේ පැත්තේ මම වෙන වැඩක් කරගන්නවා. තාම මගේ බත දැන් මම ගින්දර තියෙන්නේ මොනවද? මැල්ලුම හදාගන්නත් එක්ක. හොඳේ. බත මගේ ඉදිරි ඉවරයි. වතුර ටික පෙරගත්තා මං. වතුර ටික පෙරාගෙන මම දැන් මේක වැහුවා. එතනින් පස්සේ මම මැල්ලුම හදාගන්න තමයි ලෑස්ති. මැල්ලුම හදාගන්න මම චූටක් තෙල් දාගන්නවා. චූටක් මම තෙල් දාගන්න. ඒකට පොඩ්ඩක් දාගන්නේ. හරි පොඩ්ඩයි දාගන්නේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් පාලින් ඔයාලට කැමති අදහසක් මාක් කරගෙන යන්න පුළුවන්. බෙල් අයිකන් එක අනිවාර්යයෙන්ම ටච් කරගෙන යමු. මොකද නැවත ඔයාලට වීඩියෝ එක කම ඔයාලගේ අතටම ලැබෙනවා මේක. අනිවාර්යයෙන්ම ඔයාලා ලයික් කරගෙන යන්න. ඔයාලගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. ඔයාලා කැමති අදහසක් ඕනම දෙයකට හරිම ආදරේම හරිම ආදරේ ගොඩක්. ඔයාලා වෙනුවෙන් තමයි අපි මේ ගමනේ යන්නේ. ඔයාලගේ උදව් තමයි අපට අනිවාර්යයි. ඔයාලගේ පිහිට තමයි අපට අනිවාර්යයි. ගොඩක් ආදරෙන් මම මේ කියන්නේ. ගොඩක්ම ආදරේ. ගොඩක්ම උදව් කරන අය තමයි අපේ අය. ඒක තමයි මට කියන්න දෙන්නේ. මං හරි මේ ආදරේ. හරි මේ කැමැත්තෙන් මම මේ වීඩියෝ කරන්නේ හරිම ආදරෙන්. කරුණාවෙන් ඔයාලා ඉල්ලන්නේ මම බෙල් එක අනිවාර්යයෙන්ම ටච් කරගෙන යමු. හොඳේ. බෙල් අයිකන් එක අනිවාර්යයෙන්ම ටච් කරගෙන මම මේ සුදුලුණු මේකට දාලා තියෙන්නේ. හොඳේ. සුදුලුණු ටික මම මේ විදිහට කවලම් කරගන්නවා. අර මැල්ලම දාගන්න. සුදුලුණු ගොඩක් නෙමෙයි. හරි පොඩ්ඩයි. මම මේ විදිහට මේවා කරගන්නවා. මම මෙතනම ඉන්නවා මේක ගොඩක් වෙලා තියාගන්න බැරි නිසා මැල්ලුම මම මේ විදිහට තෙලට මම මේ මැල්ලුම දාගන්නවා දැන්. හැබැයි මේ මැල්ලුම මේ දාන විදිහටම ගොඩ ගන්න ඕන. මොකද කොළ පාටටම. මේක වහන්නෙත් නැහැ. ගින්දර අඩු කරලා ගුඩ වෙලා තියාගන්නෙත් නැහැ. ගින්දරට වැඩි කරා ටට්ටක් ගාලා හැන්දෙම මේවා කරලා ඒ පාටටම මේ ටික ගන්න උත්සාහ කරන්න ඕන. මේ විදිහට මේ වහන්නෙත් නැහැ. ගින්දර අඩු කරන්නෙත් නැහැ. ගින්දර වැඩි කරා වතුර ගතියක් තියෙනවා. ඒක අයින් වෙනවා. මේ විදිහට මේක පුළුවන් තරම් උඩරම කවලම් කරගත්තා. එතනම ඉන්න ඕන. වතුර ටික හිඳෙන්න. වතුර ගතියක් තියෙන එක හිඳෙන්න මේ විදිහට අපි මේවා කරගන්න ඕන. හැබැයි මේ පාටනම ගන්න ඕන. වැහුවොත් පාට වෙනස් වෙනවා. ගින්දර අඩු කරොත් පාට වෙනස් වෙනවා. මේ කොළ පාට ගතිය එන්නේ නැහැ. තැම්බෙනවා රස තියෙනවා. අර කොළ පාට ගතිය නැහැ. මේක වහන්නෙත් නැහැ. ගින්දර අඩු කරන්නෙත්. හරිම රස කෑමක්. කොත්තමල්ලි වල හදලා බලන්න. හරිම රස කෑමක්. රසයි යෝකා කොළ වගේම සුවඳකුත් එනවා මැල්ලුණා.
ඒක මැල්ලුමනේ. හරිම රස කෑම. හදලා බලමු හොඳේ. හදලා බලන්න අනිවාර්යෙන්ම මේකට ඔයාලගේ අදහස් ප්‍රකාශ කරන්න යමු හොඳද? මේක මම මේ විදිහේ මෙතනම ඉන්නේ මොකෝ වතුර ගතිය අඩු වෙන්න ඕන මේ පිච්චේ කියලා. කියන්නේ කොළ පාට ගතිය අඩු වෙනව නැත්තම්. මේ විදිහටම තියාගන්න ඕන. ගොඩ වෙලවම තියන්නේ අන්තිම විනාඩි 8ක්. මෙතන මේ කොළ ටිකේ ගන්නට ඔයාලා විනාඩි ගාන වැඩි වෙනවා. මැල්ලුම වැඩි වෙනකොට. නේද? මේ එක මීටියයි මම ගත්තේ. මේක තැම්බිලා ඉවර වෙනවා. ගොඩක් වෙලා මම තියාගන්නේ නැහැ. පොල් ටික වැඩියෙන් දාලා රසට සම්බොලේ හදාගත්තාම මේ විදිහට එන යාළුවනේ අදේ හැමදාමත් මේ විදිහට තමයි මේ මැල්ලුම බෙල් අයිකන් එකත් ටච් කරගෙන ඔයාලගේ අදහස් ප්‍රකාශ කරගෙන යමේන තිරුවන් සරණයි හැමදාමත් ඔයාලට ආදරෙන් මම මේ කියන්නේ මේ විදිහට මම මේක මේ විදිහම කරන්නේ වතුර ගතිය අඩු වෙන්න ගොඩක් විතර තියාගන්නේ මම මේක මම දැන් ඕෆ් කරා ඉන්දර ඕෆ් කරා ඉවරයි මේක තැම්බෙලා ඒ තැම්බෙලා ඉවරයි දැන් බතත් තැම්බෙලා ඉවරයි දැන් මම ඉක්මනට උයලා ගත්තා පැය භාගයට උයලා ඉවරයි මම හරියට පැය භාගයට උයලා ඉවර වුණාම වතුර පෙරපුවම බත මේ විදිහට එනවා. බත තද වෙන්න දෙන්න හොඳ නෑ. බත පෙරලා බත පෙරන්න ඕන එහෙම එකට දාන්න ඕන. බත් පෙරණ එකට. එතකොට බත අර පිට්ටු වගේ එනවා. මේ විදිහට අපි දැන් උයලා ඉවරයි. දැන් තියෙන්නේ කන්න තමයි ඉතින් උයලා ඉවරයි. මේක තමයි මැල්ලුව මේ විදිහට කොළ පාට තියෙන්න ඕන. මේ විදිහට හරි. පාටමනේ කොළ පාට වතුර ගතිය නෑ. වතුර ගතිය හින්දිලා තියෙන්නේ. මේ විදිහටම ඔයාලගේ අදහස් උනතරම් ඔයාලට කැමති දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන් බෙල් අයිකන් එක අනිවාර්යෙන් ටච් කරගෙන මේ යමු යාළුවනේ. ඔබලගේ අදහස් තමයි අනිවාර්යෙන් මම උයලා ඉවරයි දැන්. මේ මස් වෙලා තියෙන්නේ හැබැයි ගොඩාක් හොදි නෑ ඒකට. මස් එකට සාමාන්‍ය විදියට තියෙන්නේ. හොද්දක් නෑ ඒකට. මේ මස් ටික කළුත් නෑ. අපි කන විදිය තමයි. කළු නෑ ගොඩක්. මේ මස් ටික මේම මම දැන් ආයි මේක වහ ගන්නවා. මේක වහලා තියලා මේ මැල්ලුම වල දැක්කනේ නේ මැල්ලුම. ඉතින් පස්සේ මේ රාබු කිරට උයපු රාබු ටික ඒක වෙනම රසක් තියෙනවා. හදලා බලන්න ඕනේ. වෙනම රසක් තියෙන මේ රාබු ටික. මේ විදිය තමයි. ගොඩක් නෑ ඒ විදිහට තමයි කිරි දා ගන්න ඕනේ. ඒ අපි ගන්න විදිහට. වැඩි වෙන්න ඒ අඩු කිරිත් වැඩියෙන් දාන්න ඕනේ මේ බත. මේ විදිහට හදලා ඉවරයි. ගොඩක් ආදරේ උස්සන්න